කේසුජීවා කියන්නේ මීට මාස ගණනකට පෙර ලංකාවේ කතාබහට ලක් වූ මාතෘකාවක්. ගායිකාවක් ලෙස දැන හැඳිනගෙන වුන් සුජීවා අතිශයින්ම කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට පත්වන්නේ ක්ලබ් වසන්තගේ සිදුවීමත් සමග. අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත ඉරණමකට මුහුණ දුන් සුජීවා ගැන කිසිම තොරතුරක් ඉන්පසු මාධ්‍යයට නම් වාර්තා වුණේ නැහැ. නමුත් සුජීවා සෑහෙන කාලයකට පසු පුවත්පතක් සමග අද දිනේදී එක් වී තිබුණා. එහිදී ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. නපුරු හීන ගැන මතක් කරන්න කවුරුත්ම කැමති නැහැ. මට ඒ සිදුවීම ඒක නපුරු හීනයක් වගේ. ඒ ගැන ආයෙමත් කතා නොකර ඉන්න මම කැමතියි. හිත රිදවන දෙයක් ආයෙ ආයෙ මතක් කර කර ඒ ගැන කතා කර කර හිත රිදව ගන්න මං කැමති නැහැ. දෙයක් වුණාම හඬා වැටෙනවා, තැවෙනවා, දැවෙනවා තමයි. පස්සේ ඒ සිදුවීමෙන් ඉවත් වෙනවා. මොකද එවැනි දේවල් එක්ක පැටලි ඉන්න මට බෑ. ගෑනු දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදිහට මට ඒ දරුවෝ ගැන වගකීමක් තියෙනවා. මම පොඩ්ඩක් හරි පස්සට ගියොත් ඒක මගේ දරුවන්ටත් බලපානවා. ඒ වගේම යලිත් ප්‍රසංග සූදානම ගැනත් ඇයෙහිදී සඳහන් කළේ මෙන්න මේ විදිහට. යලිත් මාව පෙරසිටි තත්වයට ගේන්න මගේ වෛද්‍යවරු දැඩි ලෙස වෙහෙසෙනවා. මම හිතනවා මේ අප්‍රේල් මාසයේ වෙද්දි මට මගේ රසිකයින් අතරට යන්න ලැබෙයි කියලා. එහෙම තමයි සුජීව පුවත්පත් සාකච්ඡාවේදී කිව්වේ.